ජනාධිපතිතුමා දුන්නු ලක්ෂ 50න් අලුත් ඉඩමක් ගත්තා, ගෙයක් හැදුවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් දුන්නු ඉඩම් වල හොඳට ජීවත් වෙනවා කියලා මතයක් සමාජගත වෙමින් තියෙනවා. ඒ නිසා අපි කියනවා එහෙම මතයක් සමාජගත කරන්න ආණ්ඩුව උත්සාහ කරාට මහ පොළොවේ ඇත්ත යථාර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ වෙනස්ම තත්වයක්. ඒ නිසා තමයි අපිට මාධ්‍ය ගෙන්නලා මේ සම්බන්ධව කියන්න ඕනකම තිබුණේ. පහුගිය දවසක ජනාධිපතිතුමා ආවා නුවරඑළියේ රදල්ලට. ඉතින් ජනාධිපතිතුමා ගමනක් යන ගමන් කියලා ඇවිල්ලා රදල්ලට ගිහිල්ලා අපි දැක්කා බොහොම ආදරෙන් ඉන්න වතුකම්කරුවොත් එක්ක කතා කරා. හරිම ආදරණීයයි මේ දසුන් ටික. අපි හිතනවා බොහොම හොඳයි. නමුත් ජනාධිපතිතුමාට රදල්ලට යද්දී යන්න අමතකුණු ගම් ගොඩක් නුවරඑළියේ තිබුණා. කොන්කෝඩියා වත්තට ජනාධිපතිතුමාට යන්න අමතක වුණා. ඒ වගේම ස්කඩේල් වත්තට, සෙන්ට් ජෝන්ස් වත්තට, ඒ වගේම වතුමුල්ල, හරස්බැද්ද කියන මෙන්න මේ වතු වලට ජනාධිපතිතුමාටත් යන්න බැරි වෙලා තියෙනවා. යන්න ඕනෙත් නැහැ. හැබැයි එයාගේ ඉන්න නිලධාරීන් ලව්වා ඒ වගේ තියෙන තත්ත්වයවත් අහලා දැනගන්න බැරි වෙලා තියෙනවා. ඇයි අපි මේ වතු ගැන විශේෂයෙන් අවධාරණය කරේ? මේ කඳපොළ ස්කඩේල් වත්ත මෙන්න මේ කියන පැත්තේ පහුගිය දිට්වා ආපදාවට නාය ගියා. නාය ගියාට පස්සේ හිටපු ගමේ මිනිස්සු ටික කඳවුරකට අරගෙන ගියා. ළඟ තියෙන කෝවිලේ 300ක් සහිතව කඳවුරක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කඳවුරේ 300ක් ජීවත් වෙන මාස 3ක් දවස් 90කට වැඩිපුර. හැබැයි ඒ 300 දෙනෙක් කඳවුරක ජීවත් වෙද්දී තවම ඔවුන්ගේ ගෙවල් වල නාය යනවද නැද්ද? නාය යනවා නම් මොකද වෙන්නේ? NBRO එකේ කලින් දුන් වාර්තාව වැරදි. අලුතින් වාර්තාවක් රීචෙක් කරලා එවන්නේ කවද්ද කියන මොකුත් නොකියපු නිසා දවස් මාස 3ක් ඉන්නවා කඳවුරක මිනිස්සු 300 දෙනෙක්. අපි අහනවා මේ රටේ ජනතාවගෙන් ඔබට පුළුවන් ද ඔබේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරලා කඳවුරක හිර කරාට පස්සේ ආපදා කඳවුරක හිර කරාට පස්සේ ඔබට හරියට නාගන්න විදියක් නැහැ. කන්න විදියක් නැහැ. ඇඳුමක් මාරු කරගන්න විදියක් නැහැ. දරුවොත් එක්ක ජීවිතයක් ගෙවන්න විදියක් නැහැ. පෞල් ජීවිතයක් ගෙවන්න විදියක් නැහැ. දෛනික කටයුතු සියල්ල අඩාල වෙනවනේ. එතකොට මේ අය සම්බන්ධව හොයා බැලීමක් කරන්නේ නැතුව හැමදාම ආණ්ඩුවේ පාර්ශව නිලධාරීන් කියනවා NBRO වාර්තා ප්‍රමාදයි, NBRO වාර්තා ප්‍රමාදයි. ඒ නිසා තව ටිකක් ඉන්න, තව ටිකක් ඉන්න, තව ටිකක් ඉන්න කියලා. ඒ නිසා අපි කියනවා මේ වාර්තා ප්‍රමාද වීම ඇතුලේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙලා මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණ විනාශ වෙලා දැවැන්ත සමාජ ප්‍රශ්නකට සමාජය ඇදගෙන යමින් තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් ගෙවල් හානි වුණේ තියෙනවා. ගෙවල් පුපුරලා තියෙනවා, වහලවල් කැඩලා තියෙනවා, ලයිම් විනාශ වෙලා තියෙනවා. එතකොට මේ ලයිම් වලට මොකද කරන්න කියලා කිසිම තීරණයක් රජයේ පැත්තේ ප්‍රතිපත්තිමය තීරණයක් නැහැ. මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ජනතාව අවුරුදු 200ක් මේ රටට ගෙනල්ලා කඹරලා මැරෙනකල් වැඩ ගත්තා. මැරෙනකල් වැඩ ගත්තට පස්සේ අඩුම තමන්ගේ මිනිය වලදා ගන්න තමන්ට කියලා ඉඩමක් දුන්නේ නැහැ. එහෙම තමයි මේ මිනිස්සුන්ගේ ජීවිතය තීරණාත්මක වුණේ. හැබැයි දැන් මොකද කරන්නේ? ආපදාව ඇවිල්ලා මැරෙන මට්ටමට ආවට පස්සෙත් දැනුත් තමන්ට ඉඩමක් නැහැ, ඇඩ්‍රස් එකක් නැහැ, ඉන්න තැනක් නැහැ, මොකවත් නැහැ. කැඩුණු ගෙදරට වන්දියවත් නැහැ. ඒ වන්දියවත් 탁සේරු කරන්න කවුරුත් නිලධාරීන් හරියට ඇවිල්ලා නැහැ. එතකොට එක පැත්තකින් මෙන්න මේ වගේ ප්‍රශ්න දෙනවා. අනිත් එක තමයි දැන් මේ ස්කඩේල් වත්තේ තිබුණා තමිල් ප්‍රාථමික විද්‍යාලය. මේ තමිල් ප්‍රාථමික විද්‍යාලයේ හිටිය ශිෂ්‍යයෝ. එතකොට මේ ඉස්කෝලේ නායම් අවදානම නිසා මේ තමිල් ප්‍රාථමික විද්‍යාලය ස්කඩේල් වත්තේ තියෙන තමිල් ප්‍රාථමික විද්‍යාලය වහලා දාලා තියෙනවා. දැන් මේක වහලා දාන්න ලේසි. ඕන කෙනෙක්ට වහලා දාන්න ලේසි මෙතන නාය යනවා කියලා. හැබැයි වහලා දැම්මට පස්සේ මේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයේ මොකද වුනේ කියලා කවුද හොයා බැලුවේ? ඒකෙදි අර රදල්ලට ගියා වගේ ජනාධිපතිතුමා ඇවිල්ලා බැලුවේ නැහැ ස්කඩේල් වත්තේ. අපි කියන්නේ ජනාධිපතිතුමාට ගොඩක් රාජකාරී තියෙනවා නම් ඇවිල්ලා මෙතන වත්තේ ඇවිල්ලා එන්න ඕනේ නැහැ. නමුත් ඔහුගේ නිලධාරීන් හරහා ඔයලා බැලුවේ නැහැ. මොකද වුනේ? ඒ දරුවන්ට එතන ඉඳලා යන්න පාසලක් තියෙන ගොඩාක් දුරින්. කිලෝමීටර ගණනක් දුරින්. එතකොට ඒකට යන්න විදියක් නැහැ. යන්න බස් එකක් නැහැ, පාරක් නැහැ, යන්න විදියක් නැහැ. ඒ දරුවෝ විශාල ප්‍රමාණයක් පාසල් යන්නේ නැතුව ඉන්නවා. ඉතින් අපි අද ගියා මේක ගැන කතා කරන්න කලාප කාර්යාලයට. කලාප කාර්යාලයට ගිහිල්ලා ඇහුවා මහත්තයෝ මේ දරුවෝ ටික ඉස්කෝලේ යන්න විදියක් නැහැ. ඉස්කෝලයක් හදන්නේ නැද්ද? හදලවත් දෙන්නේ නැද්ද කියලා. මොකක්ද දන්නවද කලාප කාර්යාලයෙන් කිව්වේ? කලාප කාර්යාලයෙන් කිව්වා පුළුවන් නම් ඉඩමක් හොයලා දෙන්නලු ඉස්කෝලයක් හදන්න. මාර විහිළුවක් මේක. ඒ කියන්නේ ආණ්ඩුවක් තියෙනවා, ඒ වගේම පාර්ලිමේන්තුවක් තියෙනවා, කැබිනට් එකක් තියෙනවා, ජනාධිපති කෙනෙක් ඉන්නවා, ඒ වගේම දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ඇමතිලා මන්ත්‍රීලා ඉන්නවා, ඒ වගේම පරිපාලන නිලධාරී තන්ත්‍රයක් ඉන්නවා. මෙතන මිනිස්සු ටික තමන්ගේ දරුවෝ ඉස්කෝලේ යවා ගන්න ඉස්කෝලයක් නැහැ කිව්වට පස්සේ මිනිස්සුන්ට කියනවා, මෙතන ගිය ජනතාවට කියනවා රජයේ පරිපාලන නිලධාරියෝ ඉඩමක් හොයලා දෙන්නලු ඉස්කෝලයක්